ආයුබෝවන් ඔබ සැමටම හෙළසුව TV සමග එකතු වෙලා ඉන්න ඔබ සැමව ඉතා ආදරයෙන් පිළිගන්නවා. අපි හැමෝම ඩයට් කරනවා, ජිම් යනවා. ඒත් මේ බඩේ තියෙන මුරණ්ඩු මේද තට්ටුව නම් දිය වෙන්නේ නැහැ නේද? ඉතින් බහුලව තියෙන මේ තෙල් තැම්පත් වීමේ ප්‍රශ්නෙට ගෙදර ඉඳන්ම හදාගන්න පුළුවන් හරිම විශ්වාසවන්ත සරල අත්බෙහෙතක් ගැන තමයි අද අප ඔබ වෙත රැගෙන ආවේ. මම ඔයාලට කිව්වොත් මේ රහස තියෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි ඔබේ කුස්සියේ කුළුබඩු රාක්කේ කියලා හරිම පුදුමයි නේද? විශ්වාස කරන්න මේක නිකම්ම දෙයක් නෙවෙයි. අවුරුදු ගණනක් තිස්සේ අපේ ආයුර්වේද ක්‍රමයේ තුලින් ඔප්පු කරපු බීජ 4ක පුදුම බලවත් මිශ්‍රණයක් මේක. මේක වැඩ කරන හැටි ඇහුවොත් ඔබ ඇත්තටම පුදුම වෙයි. හරි. එහෙනම් අපි දැන් බලමු මේ බලවත් බීජ 4 මොනවද කියලා. මේවා ඔයාලාගේ කුස්සියේ නැතිවම බැරි දේවල්. ඉතින් අපි යමු පළමු බීජය ළඟට. ඒ තමයි අපේ මහදුරු. මම දන්නවා මේක කෑම සුවඳට දානවා විතරයි කියලා ඔයාලා හිතන්නේ කියලා. ඒත් මේක තමයි අපේ කෑම කන්න තියෙන ආසාව, අර නිතර බඩගිනි වෙන ගතිය හරිම ලස්සනට පාලනය කරන වීරයා. ගෑස්, බඩ පිපුම වගේ ප්‍රශ්න වලටද ගෙදර තියෙන හොඳම ඉක්මන් සහනයක් මේක තමයි. ඊළඟට දෙවන බීජය සූදුරු. ඔයාලා දන්නවානේ සූදුරු වලින් අපේ ආහාර දිරවීමට ලොකු උදව්වක් ලැබෙනවා කියලා. අපේ අක්මාවේ වැඩ කටයුතු වලටත් මේක හරිම සුපිරි දෙයක්. ආයුර්වේදයේ නිතරම කියන්නේ බඩවැල් නිරෝගී නම් අපිට ලෙඩ හැදෙන්නේ නැහැ කියලා. ඉතින් සූදුරු වලින් අපේ ඇඟේ දේහ ශක්තිය සහ මේද දහනය කරන බලය වැඩි කරලා බර අඩු කරගන්න උදව් වෙනවා. ඔයාලත් සූදුරු වල ගුණ දන්නවා නම් කමෙන්ට් එකකින් කියන්න. ඊට පස්සේ තුන්වෙනි බීජය තමයි අපේ උළුහාල්. මේක මාගේ පෞද්ගලිකවම කැමති බීජයක්. ඇයි දන්නවාද? මොකද මේක තමයි රුධිරයේ සීනි මට්ටම අපේ කට්ටියට තියෙන ලොකුම ප්‍රශ්නයක් හරිම ස්වාභාවිකව පාලනය කරගන්න තියෙන හොඳම ඖෂධය. බර අඩු කරගන්න යන ගමනේදී සීනි මට්ටම පාලනය කරන එක අනිවාර්යයි. අවසාන වශයෙන් අසමෝදගම්. මේක ටිකක් ඔප්ෂනල්. අවශ්‍ය නම් පමණක් එකතු කරගන්න. හැබැයි බඩ පිපුම, බඩේ කැක්කුම වාගේ දේවල් නිතර තියෙන අය මේක හොඳම සහනයක්. විශේෂයෙන්ම බඩේ ඇතුළත තියෙන අනවශ්‍ය තෙල් අඩු කරන්නත් මේක උදව් වෙනවා. දැන් ඔයාලා දන්නවා මේ බීජ 4 මොනවද කියලා. එහෙනම් අපි ඊළඟට බලමු මේක හරියටම හදාගෙන බොන්නේ කොහොමද කියලා. මොකද හරි විදියට හැදුවේ නැත්නම් ප්‍රතිඵල නැති වෙන්නත් පුළුවන්. මේකෙදි පොඩි රහස් ටිකක් තියෙනවා. ඒ නිසා මේ ටික හොඳටම අහගෙන ඉන්න. පළමුවෙන්ම ඔබ බීජ 1 වගේ ප්‍රමාණයෙන් ගන්නට ඕනේ. උදාහරණයක් විදිහට හැම එකෙම ග්‍රෑම් 50ක් බැගින්. හැබැයි මේක හොඳට මතක තියාගන්න මේ බීජ 4 එකට බෙදලා ගන්න නම් එපා. හැම බීජයක්ම වෙන වශයෙන් අරගෙන මදගින්නේ විතරක් ටිකක් බෙද ගන්න. හොඳ සුවඳක් එනකන් විතරක් බෙදෙන්න දෙන්න. කළු වෙන්නට නම් දෙන්නට එපා. එහෙම වුණොත් ಗುಣ නැති වෙන්නට පුළුවන්. මේ සියල්ල වෙන වශයෙන් බෙදගත් පසු නිවෙන්නට හැර මේ සියල්ල එකට මිශ්‍ර කර හොඳින් අබරා ගන්නට ඕනේ. පසුව තෙතමනේ නොමැති වීදුරු බෝතලයකට දමා තබා ගන්නට පුළුවනි. දැන් තමයි වැදගත්ම දේ. මේක බොන්නේ කොහොමද කියලා. මේ කුඩු මිශ්‍රණයෙන් අඩක් හෝ තේ හැන්දක් පමණක් උණු වතුර වීදුරුවක දමා එය දෙහි යුෂ හෝ ලෙමන් යුෂ මේස හැන්දක් එකතු කර ඔබගේ දිවා ආහාරයට හෝ රාත්‍රී ආහාරයට කලින් එනම් විනාඩි 15ක් 20කට කලින් බොන්නට ඕනේ. මේ වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, තවත් කෙනෙක්ට ෂෙයා කරන්න, ඒ වගේම හෙළසුව TV සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්නට එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.
හැමදාමත් සතුටින් හා නිරෝගීව ඉන්න. ඔබට ජය.